කතා කරන්නේ 2016 වෙනි MCQ එක. අහලා තියෙන්නේ කාලයත් එක්ක විස්ථාපනයේ ප්‍රස්තාරකින් දීලා තියෙන ප්‍රකාශන දිහා බලලා මේවයින් හරි ප්‍රකාශය තෝරලා දෙන්නලු. සරල ප්‍රස්තාරයක් දීලා තියෙන්නේ. කාලයත් එක්ක විස්ථාපන වෙනස් වෙන වස්තු දෙකක විස්ථාපන ප්‍රස්තාර එකම වක්‍රයක දීලා තියෙනවා. වාක්‍ය පහත් එක්ක බලමු මොනවද හරි මොනවද වැරදි කියලා. පළවෙනි වාක්‍යය කියනවා ඒ වස්තුව බීට වඩා වැඩි කාලයක් ගමන් කර ඇත කියලා. මේ කියන කතාව වැරදි නේද? A කියන එක්කෙනා ගමන් කරලා තියෙන T නෝට් කාලයක්, B කියන එක්කෙනා ගමන් කරලා තියෙන T නෝට් කාලයක්. ඒතර දෙන්නම ගණන් කරලා තියෙන සමාන කාල. මේකේ කවුරුත් වැඩිපුර වෙලාවක් ගමන් කරලා නැහැ. පළවෙනි වාක්‍යය වැරදි. ඊට පස්සේ දෙවෙනි වාක්‍යයට. දෙවෙනි වාක්‍යය. මේකේ කියන්නේ T සමානයි T නෝට් වන විට කියන්නේ අවසාන මොහොතේදී B වස්තුව Aට වඩා වැඩි විස්ථාපනයක් සිදු කර ඇත. B වස්තුව Aට වඩා වැරදිනේ. Bට වඩා විස්ථාපනය වෙලා තියෙන්නේ A නේ. ඒතර දෙවෙනි වාක්‍යයත් වැරදි. බැලුවට කියන්න පුළුවන් ඒක. y අක්ෂයෙන් පෙන්වන්නේ විස්ථාපනය. ඒතර B ගේ විස්ථාපනයට වඩා වැඩි විස්ථාපනයක් තමයි Aට අදාළ වෙන්නේ. ඒතර Bට වඩා A ටිකක් ඈතින් ඉන්නවා. ඒ නිසා Bට වඩා A ගේ විස්ථාපනයයි වැඩි. Aට වඩා B ගේ විස්ථාපනය වැඩි නෑ. නිසා දෙවෙනි වාක්‍යයත් වැරදි. තුන්වෙනි වාක්‍යය. මේකද කියන්නේ ඒ වස්තුව Bට වඩා වැඩි ප්‍රවේගයක් ඇත. A වල ප්‍රවේගය වැඩිලු B වල ප්‍රවේගයට වඩා. දැන් බලන්න ඕනේ විස්ථාපන කාල ප්‍රස්ථාරයකින් ප්‍රවේගය කොහොමද ගන්නෙ? බේසික් ලක්ෂණයක් නේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය තමයි ප්‍රවේගය පෙන්වන්නේ. ඉතින් ඔයාලට තියෙන මේ දෙකේ අනුක්‍රමණ දෙක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. අනුක්‍රමණය කියලා කියන්නේ මෙන්න මෙතන කෝණේ. ඒ කියන්නේ x අක්ෂය ධන දිශාවත් එක්ක හදන වාමාවර්ත කෝණේ tan නගයට. සරලව ගන්න පුළුවන් ආනතිය කියලා. ඒතර A ගේ ආනතිය වැඩිනේ B ගේ ආනතියට වඩා. ආනතිය වැඩි නම් එයාගේ අනුක්‍රමණය වැඩි. ඒ කියන්නේ එයාගේ ප්‍රවේගය වැඩි. දැන් මේක බැලුවට පේනවා A ගේ ආනතිය වැඩි කියලා. A ගේ ආනතිය වැඩි නම් ඒකේ තේරුම A වලගේ ප්‍රවේගය වැඩි වෙන්න ඕනි B ගේ ප්‍රවේගයට වඩා. දැන් මේ කතාව ඇත්තනේ. තුන්වෙනි වාක්‍යයේ කියන කතාව හරි. A ගේ ප්‍රවේගය වැඩි තමයි B ගේ ප්‍රවේගයට වඩා. එහෙනම් උතනින් මාඩ උත්තරේ ගන්න පුළුවන් මේකේ උත්තරේ 3 කියලා. ඉතුරු වාක්‍ය දෙක කියවන එක තීරුමකුත් නැහැ. MCQ කරනකොට. හැබැයි මේ කරන්නේ අපි විවරණය කරන එකනේ. ඒ නිසා බලමු 4යි 5යි වරදින්නේ ඇයි කියලා. එහෙම නැත්නම් MCQ කරන වෙලාවෙදී ඔයා 4 5 වාක්‍ය විතර වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ. 4. කැපිටල් A වස්තුවට Bට වඩා වැඩි ත්වරණයක් ඇත. A වල ත්වරණය වැඩිලු B ගේ ත්වරණයට වඩා. වැරදීනේ. මොකද දෙන්නම යන්නේ ඒකාකාර වේගයෙන්. දෙන්නගේ අනුක්‍රමණ සමාන නියතයි. දෙන්නගේ අනුක්‍රමණ සමාන නැහැ. අනුක්‍රමණය නියතයි. A වල අනුක්‍රමණය දිගටම තියෙන එක මාගයක් B ගෙත් අනුක්‍රමණය දිගටම තියෙන එක මාගයක්. ඒ කියන්නේ මේ දෙන්නගම යන නියත ප්‍රවේග වලින්. නියත ප්‍රවේගයෙන් යනවා නම් ත්වරණයක් තියෙන විදිහක් නැහැ. ඉතින් මේ කතාව බොරු එතකොට. කාගේවත් ත්වරණයක් නැහැ. ඒතර කවුරුත් කාටවත් වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. දෙන්නගම ත්වරණ බිඳුවයි. හතරවෙනි වාක්‍යයත් වැරදි. අන්තිම පස්වෙනි වාක්‍යය. සරල රේඛා දෙක එකිනෙක කැපී යන ලක්ෂයේදී වස්තු දෙකට සමාන ප්‍රවේග ඇත. වැරදිනේ. දෙන්න කැපෙන්නේ මෙතනදීනේ. කොහොමත් මේගොල්ලන්ගේ ප්‍රවේග වෙනස්නේ. A ගේ ප්‍රවේගය වැඩි B ගේ ප්‍රවේගය අඩුයි. ඒතර දෙන්නගේ සමාන ප්‍රවේග තියෙන විදිහක් නැහැ. කිසිම වෙලාවක දෙන්නගේ ප්‍රවේග සමාන වෙන්නේ නැහැ. කාටරි ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙහෙම. ඉතින් මෙතන මොකද්ද සමාන වෙන්නේ? මෙතන සමාන වෙන්නේ දෙන්න ඉන්න පිහිටුම. දෙන්න ඉන්න එකම ලක්ෂයේ. එකම වෙලාවේදී එකම ලක්ෂයේ ඉන්නවා. ඒ නිසා තමයි දෙන්නට එකම විස්ථාපන හම්බ වෙලා තියෙන්නේ. හැබැයි දෙන්න ගමන් කරපු දුරවල් සමානත් නැහැ හරිද? මොකද B පටන් අරන් තියෙන ඊට වඩා ඉස්සරහින්. හැබැයි දැන් දෙන්නම ඉන්න එකම තැන. එහෙනම් එකම විස්ථාපනය දෙන්නටම හම්බ වෙලා තියෙනවා. ඒක හරි. විස්ථාපන වෙනස සමාන නැහැ. හැබැයි විස්ථාපනය සමානයි. දෙන්න ඉන්නේ එකම තැන. එච්චරයි. එහෙනම් මේකේ උත්තරේ කොහොමත් 3 කිලෝවට ගන්න පුළුවන්.